තුනේ තව්තිසා දිව්‍ය ලෝකය කියලා එකක් තියෙනවා. මේ දූල පුතාලා අහලා ඇති. තව්තිසා දිව්‍ය ලෝකයේ අධිපති සක්‍ර දේවේන්ද්‍රයා. ওই සක්‍ර දේවේන්ද්‍රයාගේ මුළු ලෝකෙම හැදුනේ. තව්තිසාවෙම හැදුනේ ශාලාවක් හදපු පින්බලයට. මේ පෘථුවියේ මේ ලෝකයේ ආරම්භයේදී තව්තිසාව කියලා ලෝකයක් තිබ්බේ නැහැ. ඒතර මේ ලෝකයේ ආරම්භයේදී මේ මනුස්ස ලෝකේ හිටපු ජනයා අතර මග කියලා මානවකෙක් පහළ වුණා. ඒ මග කියන මානවකයා බොහෝ අයට ගෙවල් දුන්නා. මග කියන මානවකයා මේ විවේකී තියෙන හැම වෙලාවකම පාරවල් හැදුවා. ඔහුට යාළුවෝ 33 දෙනෙක් හිටියා. ඒ යාළුවෝ 33 දෙනාත් එක්ක එකතු වෙලා මේ මග මානවකයා තීරණය කළා අපි ගොඩාක් අයට ඇවිල්ලා විවේක ගන්න පුළුවන් ශාලාවක් හදමු. විඩා හරින්න පුළුවන් ශාලාවක් හදමු. ඊළඟට ගිමන් හරින්න පුළුවන් මිනිස්සුන්ට සුවසේ ඉන්න පුළුවන් ශාලාවක් හදමු. කට්ටිය ඔක්කොම එකතු වුණා. ඊට පස්සේ මේ ශාලාව හැදුවා. හොඳ වඩු බාසුන්න කෙනෙක් හම්බ වුණා. ඒ ශාලාවට කැණි මණ්ඩලේ ශාලාවේ වහලෙට කැණි මණ්ඩල උඩම තියෙන පරාලය පූජා කළේ ඒ මග කියන මානවකයාගේ බිරිඳක් සුධර්මා කියලා. ඊට පස්සේ ශාලාව ළඟ පොඩි පොකුණක් හැදුවා. ඒ මග කියන මානවකයාගේ තවත් බිරිඳක් හිටියා නන්දා කියලා. ඊළඟට ඒ ශාලාව වටා මල් පැල හදලා මේ ගාඩන් එක හැදුවා චිත්‍රා කියලා බිරිඳක්. ඉතින් ඒ ශාලාවට ඇවිල්ලා ශාලාව ඇතුලේ රස්නේ නම් සීතලට ඉන්න අතන කොබෝලීල ගහක් තිබ්බා ඉස්සරහා. ඒ කොබෝලීල ගහට ළඟ යට ගල් තලාවක්. ගල් පතුරක් ගෙනල්ලා තිබ්බා මඟ මානවකයා. ඊට පස්සේ එයාලට ඉතාලම කීකරු ඇතෙක් හිටියේ. ඒ ඇතා තමයි ওই ශාලාව හදන්න කොටෙහිම ඇත්තේ. ওই ශාලාව ළඟ ඒ ඇතක් තිබ්බා. ඒ ඇතා මිනිස්සෙක් වගේ. හොඳට තේරෙනවා. ඒ ශාලාවේ ආසන 33ක් තියලා තිබ්බා. අර යාළුවෝ 33 දෙනා මඟ මානවකයා ගල් ආසනයක් තියලා තිබුණා. ඉතින් යම්කිසි මිනිසෙක් ඇවිල්ලා අර ශාලාවේ මොකක් හරි ආසනයක ඉඳගත්තොත් ඒ ආසනේ පිටිපස්සේ ඒ ආසනේ අයිති එක්කෙනාගේ අංකේ තියෙනවා. එතකොට මොකද කරන්නේ? අර ඇතා ඇවිල්ලා අර ඉඳගෙන ඉන්න එක්කෙනාගේ අතෙන් ඇදගෙන හොඬවැල උතාගෙන එයාව ගෙන්න යනවා මේ පුටුව අයිති කෙනාගේ ගෙදරට. ඇත්තටම මේක වුණා ඒ කාලේ. ඒතකොට ඒ ගෙදර මිනිස්සු මෙයාට තේ දෙන්න ඕන, කෑම දෙන්න ඕන, එයාට සංග්‍රහ කරන්න ටික කරන්න ඕන. එහෙම නැත්නම් දැන් මෙයා ගොඩාක් විඩාබරිතයි නම් ඇතා ගිහිල්ලා ඒ පුටුව අයිති කෙනාගේ ගෙදරට ගිහිල්ලා එයාව ගෙන්නන එනවා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශාලාව හදපු පින්බලයට ඒ විදිහට මනුස්ස ලෝකේ බුදු කෙනෙක් නැති කාලෙත් මනුස්ස වර්ගයාට යහපත කරපු පින්බලයට ඒ අයට තව්තිසාව කියලා ලෝකයක් පහළ වුණා. ඒකේ ප්‍රධානියා බවට පත් වුණා මග කියන මානවකයා. එයා තමයි සක්දෙවිඳු. ඊට පස්සේ එයාගේ යාළුවෝ 33 දෙනාම සෙම්පති දෙවිවරු වෙලා ඉපදුණා 33 දෙනෙක්. එක දෙවි කෙනෙකුට කෝටියක් දෙව් පිරිස ඉන්නවා. එතකොට දෙවිවරු කොච්චරද? 33 කෝටියක්. එහෙමයි 33 කෝටියක් හැදුණා. සක්දෙවිඳුගේ බිරිඳ වෙලාම ඉපදුණා සුධර්මා. ඈ ඉපදිච්ච දවසේ ඒ මිනිසුන්ට ගිමන් හරින්න හදපු ශාලාවේ කැණි මණ්ඩල පූජා කරපු පින්බලයට සුධර්මා දිව්‍ය සභාව පහළ වුණා. අදටත් තියෙනවා. ඒ මිනිසුන්ට ගිමන් හරින්න හදපු ශාලාවේ උඩම පරාලේ පූජා කරපු පින්බලයට සුධර්මා දිව්‍ය සභාව. ඊට පස්සේ නන්දා පොකුණක් හදපු පින්බලයට තව්තිසාවේ පහළ වුණා මොකද්ද? නන්දා පුස්කරණය. චිත්‍රා උද්‍යානයක් හදපු පින්බලයට තව්තිසාවේ පහළ වුණා මොකද්ද? චිත්‍රලතා වනය. ඊළඟට ඒ ශාලාව හදන්න මුල් වෙච්ච වඩු බාසුන් නැහැ. මේ දෙදෙව්ලොවටත් මනුලොවටත් විශ්මිත දේ මවන කෙනා බවට පත් වුණා. කවුද? විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. අර ශාලාවේ මුල් කරගෙන තව්තිසාවම හැදුනේ. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා මිනිසුන් ඉඳ ගන්න ගල් ආසනයක් තිබ්බ පින්බලයට
ආසනයක් පහළ වුණා. මොකද්ද? පාණ්ඩු කම්බල සෛලාසනේ. පාණ්ඩු කම්බල සෛලාසනේ තියෙන කොබෝලීල ගහක් යට. දිව්‍ය ලෝකෙත් කොබෝලීල, මනුස්ස ලෝකෙත් කොබෝලීල ගහක් යට. මග කියන මානවකයා මිනිසුන්ට සුවසේ යන්න පාරක් හැදුවා. ඒ පාර හදපු පින්බලට දිව්‍ය ලෝකෙ ලස්සන වීදියක් තියෙනවා. සුදර්ශන වීදිය කියලා. මේ විදිහට ඊළඟට අර ඇතා දිව්‍ය ලෝකෙ ඉපදුණා. දිව්‍ය රාජෙක් වෙලා ඕනම වෙලාවක සක්දෙවිඳු ගමනක් යනකොට ඇතෙක් ඕන කියලා හිතනකොට ඒ දිව්‍ය රාජ්‍ය ඇතෙක්ගේ රූපයක් මවා ගන්නවා. කවුද ඒ? අයිරාවණ දිව්‍ය රාජයා. අයිරාවණ නැතානේ සක්දෙවිඳුගේ හස්ති රාජයා. මම මේ කියන්න හැදුවේ බුදුවරු නැති කාලයක මිනිසුන්ට ගිමන් හරින්න ශාලාවක් හදපු එක එහෙම පුණ්‍ය විපාකයක් බවට පත් වුණා නා. බුදුවරු පහළ වෙච්ච කාලයක බුදු කෙනෙක්ගේ ධර්මය දේශනා කරන මිනිසුන්ගේ හිත්වල ගිනි නිවන, මැරෙන්න හිතන මිනිසුන්ගේ ජීවිත බේරන, නොමග යන මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න දන්සභා මණ්ඩපයක් හැදුවොත් කොහොම ආනිසංස ඇතිද? කොහොම ආනිසංස ඇතිද? ඇත්තටම දන්සභා මණ්ඩපයක් හැදීමේ ආනිසංස ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සහිතව සාංගික දානයක් පූජා කරනවට වඩා මහත්ඵලයි මහනිසංසයි කියුවා මේ විහාර දානය.